ආයිබෝන් දුවේ පුතේ සුබුරුදු පරිදි අපි අදත් O-level සිංහල YouTube නාලිකාවත් එක්ක ඔබ හමුවට ආවා. ඉතින් ඔබ දන්නවා අපි මේ දවස්වල කතා කරන්නේ 11 ශ්‍රේණියේ දරුවන්ට පළවෙනි වාරයට නියමිත පාඩම්. අපි පසුගිය දවසේ අඟුල්මාල් දමනය පිළිබඳ කතා කරලා ඒ අන්තර්ගතයේ තියෙන බොහෝ දේවල් ඔබට පැහැදිලි කරලා දුන්නා. අපි අද බලාපොරොත්තු වෙනවා පළවෙනි වාරයට නියමිත උග්ගසේන කතා වස්තුව නැත්නම් උග්ගසේන සිටුපුත්ගේ කතා වස්තුව. මේ කතාවත් එක්ක අපිට සම්බන්ධ වෙනවා දඹදෙණි සාහිත්‍ය යුගය. දඹදෙණි සාහිත්‍ය යුගය ගැන කතා කරාම දරුවනේ ඇයි ධර්මසේන හිමියන් මේ සද්ධර්ම රත්නාවලිය කියන අපූර්ව පොත ලියුවේ? අපි එතනට පොඩ්ඩක් යන්න වෙනවා. පොළොන්නරු සාහිත්‍ය යුගයේදී බිඳ වැටුණු සාහිත්‍ය ග්‍රන්ථ කාලිංග මාග නිසා විනාශ වුණු සාහිත්‍යයක් තමයි තිබුණේ. විනාශ වුණු සාහිත්‍යයක් තිබුණේ නෑ ඇත්තටම. කියවන්න පොතක් තිබුණේ නෑ. ඒ අධ්‍යාපන කටයුතු වලදී සාහිත්‍ය රසයට මේ කිසිම දෙයක් තිබුණ නැති යුගයක ඊළඟට ආවේ දඹදෙණි යුගය. දඹදෙණි යුගයේදී බරසාර පොතක් ලිව්වනම් පිරිසට කියව ගන්න බැරි වෙනවා. ඒ නිසා ධර්මසේන හාමුදුරුවෝ එතන විශේෂත්වයක් ගත්තා. පාලි ධම්මපදට්ට කතාව ඇසුරු කරගත්තාට සද්ධර්ම රත්නාවලියට බුද්ධඝෝෂ හිමියන්ගේ සද්ධර්ම රත්නාවලිය බොහොම සරලව එදිනෙදා කතන්දර එකතු කරගෙන උපමා පිරුළු යෙදුම් බහුලව යොදාගෙන කතා 300කින් සමන්විත මේ පොත රචනා කළා. ඒ පොතේ 256 වෙනි කතාව තමයි උග්ගසේන කතා වස්තුව. ඉතින් ওই විදිහට කතා ගණනාවක් කතාවෙන් කතාවට හොඳ ආදර්ශයක්, ඒ වගේම රසවත් වූ යෙදුම් ප්‍රමාණය මේ ආදී බොහෝ දේවල් එකතු වෙනවා. ඉතින් ඒ නිසා සද්ධර්ම රත්නාවලිය ඇසුරු කරගත් මේ නිර්මාණය ඔබට රසවත් රස විඳින්න පුළුවන් අඟුල්මල් දමනට වඩා. අපි බලමු දරුවනේ ධම්මපදට්ට කතාව ඇසුරින් බුද්ධඝෝෂ හිමියන් ලියූ ධම්මපදට්ට කතාව ඇසුරින් නිර්මාණය වුණු සද්ධර්ම රත්නාවලියේ වටාපිටා. ඇත්තටම පාලි ක්‍රමයේ අතහැරලා අර්ථ විතරයි ධර්මසේන හිමියන් ගත්තේ මේ කතාවට. බුදුරජාණන් වහන්සේගේ කාලේ වෙච්ච පොහොව සිදුවීම්. ඉතින් ඇයි මේ පොත ලිව්වේ? ඔන්න එතන විශේෂත්වයක් වෙනවා. නුවණ මද වුවත් කුසල ඡන්දය ඇති අයට නිවන් සාදා ගැනීම පිණිස. නුවණ මද වුවත් කුසල ඡන්දය ඇති පිණිස. ඥානය නෑ. නමුත් නිවනට කුසල ඡන්දයක් තියෙනවා. ඒ අයට බණදාමක් හැටියට තමයි සාහිත්‍ය ග්‍රන්ථයක් වගේම මේ පොත රචනා කළේ. මේවා රස විඳින සාහිත්‍ය නිසා කෙනෙක් කියවද්දී තවත් පිරිසක් අහගෙන තමයි රස විඳින්නේ. ඒ විශේෂත්වයක් තියෙනවා. ඒ වගේම තමයි අපි දෙවන පරාක්‍රම බාහු රජතුමා කලිකාල සාහිත්‍ය සර්වඥ පණ්ඩිත කියන දෙවන පරාක්‍රම බාහු රජතුමා මේ කාලේ රජ කළ බවක් දන්නවා. ඔබ දන්නවා කෞසිලුමින පූජාවලිය මේ යුගයේ වර්ණවත් ලියුණා. ඒ වගේම තමයි දරුවනේ සිදත් සංගරාවලිය උනේ දඹදිග සාහිත්‍ය යුගයේ. ඒ වගේම දඹදෙණි කතිකාවතත් ලියුනේ මේ යුගයේදී. මේ ග්‍රන්ථ රසක් ලියවුණු අපූර්ව යුගයක් හැටියට අපිට දඹදෙණි සාහිත්‍ය යුගය සඳහන් කරන්න පුළුවන්. ඒ වටාපිටාවත් එක්ක අපි බලමු අපේ කතාවේ කොටස් ටික. මම ඔබට කිව්වා සද්ධර්ම රත්නාවලියේ තියෙන විශේෂත්වයක් තමයි පණිවිඩයක්. එහෙම නැත්නම් ආදර්ශයක් වෙනවා කතාවදී. ඒතර මේ කතාවෙත් තියෙනවා උගනිත් නිවැරදි ශිල්පයක් මුත් සාවද්ද ශිල්පයෙන් අයිහලෞකික ප්‍රයෝජනයක් මුත් පාරලෞකික ප්‍රයෝජනයක් නැති නියාව අඟවන්න. අපි ඉගෙන ගන්න ශිල්පයකින් මෙලවට මිසක් පරලවට ප්‍රයෝජනයක් නැති නියාව අඟවන්න අදහසින් තමයි උග්ගසේන නම් සිටුපුත්ගේ කතාව රචනා කරලා තියෙන්නේ. ඉතින් මේ කතාවේ විශේෂත්වයක් වෙන්නේ සිටුපුත්‍රයෙක් නටන විද්වත් කුලයක දියණියක් හා එකතු වෙලා ඒ හා සම්බන්ධ ඇති වෙච්ච සිදුවීම් ටික. ඉතින් එතනදී උග්ගසේන යාළුවෙක් එක්ක විද්වතුන් 500ක් එකතු වෙලා රංගනයේ යෙදෙන රංගනයක් බලන්නට යනවා. රජුරවන්ට සතියක් පුළුල්ලේ කෙලිපාන්ට එනවා මේ කණ්ඩායම. එතනදී මැසි ගහගෙන බලන පිරිස අතර උග්ගසේනත් ඉන්නවා යාළුවෙක් එක්ක. මේ කඹේ නටන විද්වත් දියණිය. කඹේ නටනවා කියන්නේ දරුණේ සර්කස් එකක් හා සමාන වර්තමානයේ ඒ නටන දියණිය හුණදඬු වගකට ගිහිලා ශිල්ප බලයෙන් සක්මන් කරමින් ගීත් කියමින් හරි අපූර්ව විදිහට රංගනයේ යෙදෙනවා. ඒ දේවල් එක්ක ඇගේ දක්ෂතාව වගේම අර සුලගත් එක්ක තියෙන වායොද්වාදිකව තියෙන රූප කලාපය නිසා
තවත් හරි අපූර්ව විදිහට පේනවා. ඉතින් උග්‍රසේනයන් මේ විදිය බලන්න යනවා. ඒ බලලා එයාට මේ කාන්තාව නැත්තම් මේ විද්වර්ධීනිය කෙරෙහි ආදරයක් ඇති වෙනවා. ලදොත් ජීවත් වෙමින් නොලදොත් මියෙමි කියන තීරණයකට එනවා. ඇය ලැබුණොත් ජීවත් වෙනවා නැත්තම් මැරෙනවා කියලා හිතාගෙන ගෙදර ඇවිල්ලා නොකා නොබී ඇඳට වැටලා හිටියා. කවුද මේ? උග්‍රසේන සිටු පුත්‍රයා. නොකා නොබී ඇඳට වැදිලා ඉන්නකොට මව්පියන් මේ ගැන ඇහුවා. මව්පියන් මේ ගැන අහද්දී මොකද වුනේ? විද්වර්ධීනිය විවාහ කරගන්න අදහසින් ඇය හා ආලයක් ඇති වූ බව මව්පියන්ට ප්‍රකාශ කළා. ඒත් මේ සිටු කුලයක සිටු පුත්‍රයෙක්. අර නටන කුලයක දියණියක්. ඉතින් එදා සමාජයේ තිබුණු නොගැලපීම් නැත්තම් ඒවට ඉඩ නොදීම් නිසා මව්පියන් කිව්වේ මොකද පුත තෙල ලෙස කිරීම තොපටත් අපටත් තරම් නොවේ. එහෙම කරොත් ඒක අපිට තරම් නෑ. තරම් නෑ කිව්වේ දරුවනේ අපිට ගැලපෙන්නේ නෑ. අපිත් සමග පෑහෙන්නේ නෑ කියන වගේ අදහසක්. එහෙනම් තරම් තැනකින් කටයුත්තක් කරලා දෙන්න. කොහෙද උග්‍රසේනයන් මේ කිසිවක් ඇහුවේ නෑ. නොගීස් මත්මය. එයා ඒකට ආසුන්නේ නෑ. නොගීස් නා උන්ගේ යාළුවන් කැඳවා මසු දහසක් දීලා. මෙයා ඒකට ගිවිසෙන්නේ නෑ. මෙයා ඒකට එකග වෙන්නේ නැතිකොට දෙමව්පියෝ මොකද කරේ? මසුරන් 1000ක් දීලා අර විද්වර්ධීනියගේ පියාට යවුවා. විද්වර්ධීනිය අපට එකතු කරන්න අපේ දුව පාව ගන්න කියලා. නමුත් ඒකේ වුණේ වෙනස් සිදුවීමක්. විද්වතානෝ කිව්වේ මගේ දුව විකුණන්නේ නෑ. දැන් මේ දෙමව්පියන්ට මේක ගැටලුවක්. මගේ දුව විකුණන්නේ නෑ. රන් හැරගෙන නොදෙමි. අපටත් රක්ෂාව වුම මෙද. අපිත් රක්ෂා වෙන්නේ ඇගෙන්. ඒ නිසා එහෙම දෙන්නේ නැහැ. හැබැයි නොලදොත් මියේ නම් ලදොත් ජීවත් වෙනවා නම් නොලදොත් මියේ නම් මිය ප්‍රයෝජන කිම්ද අපහා එක්වන්ට කියන. ඔහුට අපිත් එක්ක එකතු වෙන්නට කියමු. එහෙම වුණොත් දුව පාව දෙන්නම් කියලා කිව්වා. දැන් දෙමව්පියෝ මේක කිව්වට උග්‍රසේනයන්ගේ හිත බිඳුනේ නැහැ. එතන හරි රසවත් දෙයක් එකතු කරනවා දරුවනේ අපේ ධර්මසේන හිමියන්. සිතාගත් සිතුවිල්ල පිරිමැසුමුත් කාර්යය නොසලකා. හිතට හිතාගත්ත දේ විතරයි කරන්න හිතුවේ. වෙන්නේ මොකද්ද කියන දේ හිතුවේ නැහැ. සිතාගත් සිතුවිල්ල පිරිමැසුමුත් කාර්යය නොසලකා විද්වතුන් ළඟට ගියා. දැන් මොකද උනේ? කරන්න දෙයක් නැහැ. Taman කිසිම කාර්යයක් දන්න කෙනෙක් නෙමෙයි. විද්වතානන්ටත් ඕන උනේ ඔහු දන්නා ශිල්පයක් නැති නිසා ඒ දේ මේ දේ අල්ල ගන්නට සහායක් හැටියට දුවණියට පාව දුන්නා. බලන්නේ සිටු කුලේ දරුවෙක්ව නැත්නම් සිටු පුත්‍රයාව තමන්ට ග්‍රහණය කරගත්ත හැටි. ඔහුත් ඒ හිතුවිල්ල කරන්න ගිහිල්ලා තමන්ගේ කුලයට අයත් නැති දෙයකට සම්බන්ධ වුණා. අවසානයේ කිසිම දෙයක් ඉගෙන ගත්තේ නැති නිසා ඔහුට සිද්ධ වුණා අර ගෙදර මෙහෙවරකම් කරන්නට. ඒක හරි අවුල්සාගත තත්ත්වයක් ඇත්තටම කියනවා නම් ධර්මසේන හිමියන් සානුකම්පිත දෘෂ්ටියකින් මේ චරිතය මතු කරනවා. ඒක හරි අපූර්වයි දරුවනේ. ඒ සානුකම්පිත බව ඔහුගේ මේ නොදැනුවත්කම ශිල්ප නොදන්නා බව මේ නිසානේ මෙහෙම දෙයක් උනේ කියලා. ඒ විද්වත්දූත් දැන් ටික කලකින් දරුවෙක් වදනවා. එතන තමයි ආය උග්‍රසේනයන් අපහසුතාවයට පත්වන්නේ. මොකද ඇය දරුවා නලවන්නේ උග්‍රසේනයන්ට විවිධ දේවල් කියමින්. ගැල් රකින්න ඔහුගේ පුත, බර උසුලන්න ඔහුගේ පුත, කුමක් නොදත් ඔහුගේ පුත. මේ කතා කරන්නේ කාටද? උග්‍රසේනට. දරුව නලවන්නේ උග්‍රසේනට යමක් කියකේ. උග්‍රසේන අහල පහලින් යද්දි දරුව නලවනවා ගැල් රකින්න ඔහුගේ පුත, බර උසුලන්න ඔහුගේ පුත. මේ ගැල් රකින්නේ තාත්තනේ. බර උසුලාගෙන බඩු එහා මෙහා ගෙනියන්නේ. කුමක් නොදත් ඔහුගේ පුත. ඒක හරිම සෝචනීයයි. හරි හාස්‍යෝත්පාදක උපහාසාත්මක බව මේ ප්‍රකාශ වලින් තියෙනවා. හැබැයි අපි විද්වත්දීනියගේ චරිතයත් ඒ තුලින් මැනගන්නවා. ඇය තමන්ගේ ස්වාමියාටයි මේ දේවල් කියන්නේ. දරුව නලවද්දි. ඔහොම කියනකොට දවසකදී උග්‍රසේනයන් අහන ඔබ මටද මේ දේවල් කියන්නේ? පුතු නලවන විදියට මේ හැම මා අරබයා කියුද? මටද කියන්නේ? එසේය වෙන අන කාට කියම්ද? මං ඔබට තමයි කියන්නේ වෙන කෙනෙක්ට නෙමෙයි. දැන් උග්‍රසේනයන් මේ විද්වත් කුලයට ආවේ විද්වත් දියණියට හා තියෙන කැමැත්තටනේ. එතකොට ඔහු කියනවා තොප නිසා විද්වත් වූවා මදින් නපුරුත් ඇසුව මනාත. මං ඔබ නිසා විද්වත් වුණා. මං දැන් නපුරු දේවල් උත්තහන්න ඕනද? එහෙනම් මම යන්න. බින්දීම් පළවා හරගත හැක්කයි සිතා එහෙම කිව්වා. මේ කියන දේවල් වෙනස් කරන්න කියලා හිතා. මොන? ඇය ඊටත් වඩා දෙයක් කියනවා. තොප ගියේ මැන, හුන මැන,
තොප කුමක් නොදත් තැනැත්තවුන්ගෙන් මට කම්කින්ද. ඔබ ගියත් එකයි හිටියත් එකයි ඔබ කිසි දෙයක් දන්නේ නැති කෙනෙක්. එනිසා මට කම්කින්ද මට මොකද. එහෙම කියලා තවත් අපූරු දෙයක් වෙනවා දරුවනේ. අවකප්පනේ හසුරෑන ඇදි ඇදී දුවන්නාසේ අර තොටිල්ල පද වෙනවා. අවකප්පනේ සෑදූ හසුරෑන. වැරදි විදිහට ලනුව යොදපු අශ්වරෑන එහා මෙහා යන්නේ හිතුවේ. අර එක එල්ලේ යන්නේ නැහැ. ඒ විදිහට තොටිල්ල නලවන්න පටන් ගත්තා. එහා මෙහා යන විදිහට අර කේන්තිය ප්‍රකාශ කළා. ඉතින් මේ විද්‍යාදියණියගේ විදිය තමයි උග්ගසේනයන් ඉවසගෙන කල්පනා කරනවා. ඇය මේ තරම් ආඩම්බර කාන්තාවක් බවට පත් උනේ ඇයට ශිල්පයේ රූපයක් නිසා. ඒ කියන්නේ ඇය මේ ඇගේ අභිමානයේ මෑට වඩා සම්පත් ඇති හේයින් සම්පත් නිසාත් නොවේ. එයාට සිටු පුත්‍රය කොල්ලෙක් ගානටවත් ගණන් ගන්න නැති වෙලා තියෙන්නේ. ඇයට තියෙනවා ලස්සන රූපයක්, ඒ වගේම ශිල්ප දැනුමක්. නමුත් මට තියෙනවා මම සිටු කොලේ. නමුත් මට ඇයි බැරි එහෙම වෙන්න? මයිලනුවන් කරාම ගියා. තමන්ගේ මාමණ්ඩිය ගාවටම ගිහිල්ලා ශිල්ප ඉගෙන ගත්තා. ඇයි මටත් බැරි කියන එක. අන්න එතනදී අපේ දරුවනේ උග්ගසේනගේ චරිතය වෙනස් වෙනවා. මුලදී ලදොත් ජීවත් වෙමින් නොලදොත් මේ කියමු උග්ගසේන මෙතනදී වෙනස් කෙනෙක් බවට පත් වෙනවා. ඒ තුලින් ඔහුගේ චරිතය අපි ආයි හඳුනා ගන්නවා. ඔහු මයිලනුවන්ගෙන් ශිල්ප ඉගෙනගෙන පණිවිඩයක් කරනවා තමන්ගේ නුවරට. මෙතනින් 7 වෙනි දවසේ රජගහ නුවරදී මේ ශිල්පය පෙන්වනවා කියලා අනබෙරියක් ඇව්වා මම ශිල්ප දක්වනවා. එතෙක් හැමෝම හිතන්නේ ඔහුට ශිල්ප බෑ කියලා. එහෙනම් ඔහු ශිල්ප දක්වන්න තීරණය කරනවා. 7 වෙනි දවසේ මිනිස්සු රැස් වෙලා හැම තැනම රැස් වෙලා මේ රංගනේ බලන්නට උග්ගසේන සිටපොත් සැටරියන් උණ දණ්ඩක් බිම හිඳලා උණ දණ්ඩාකට නගිනවා. බුදුහාමුදුරුවොත් මේ වෙලාවේ අලුයම ලෝ බලනකොට උග්ගසේනයන් දකිනවා. උණ දඬු අගට නැගලා තමන් වහන්සේගේ නුවණ නැමැති උණ දණ්ඩෙන් දගිද්දී උග්ගසේනයන්ගේ සිද්ධිය දකිනවා. ඒ වගේම උග්ගසේනයන්ට ගාතාවක් කියන හැටිත් ඒ ගාතාව අහන අනිත් පිරිසත් නිවන් අවබෝධ කරගන්න හැටිත් උග්ගසේනයන් මහාන වෙන හැටිත් නැත්නම් රහත් වෙලා මහාන වෙන හැටිත් බුදුරජාණන් වහන්සේ දකිනවා. ඉතින් මේ ශිල්ප බලන්නට බුදුරජාණන් වහන්සේ හිතුවා මේ ස්ථානයට එන්න. මේ ස්ථානයට වැඩම කරාට පස්සේ මේ වෙනස දකින්න. බුදුහාමුදුරුවෝ වඩනා තෙක්ම ඔහු දැනගෙන හිටියේ නෑ උග්ගසේනයන් මේ කෙලිලලු බලන්නට පිරිස ඔහු දිහා බලාගෙන කොක්සන් ගසන කෑ ගහන ඉඟි කරන මේ හරි අපූරු දේ හැම කෙනෙක්ම රසින් විඳමින් බලාගෙන ඉන්නවා. හැබැයි බුදුරජාණන් වහන්සේ මෙතනට වැඩ යාට පසු දැන් හිස් අහසේ පෙත්තක් වගේ කැරකි නටන විට බුදුරජාණන් වහන්සේ මේ ස්ථානයට ආවම උන්වහන්සේ අදිෂ්ඨාන කළ යම් දෙයක්. ඒ තමයි උග්ගසේනයන්ගේ දිසාව නොබලා මා දෙස බලන්නට. උග්ගසේනයන් තමන් පානා කිරි තමන්ම දකිනාමුස් පැස්සු අය බලන්නේ නැහැ කියලා දැනුණා. ඒකට පොඩි මුසුප්පුවක් ඇති වුණා. ඒ කියන්නේ කේන්තියක් ඇති වුණා. එතන හරි අපූර්ව උපමාවක් එදෙනවා දරුවනේ අර පෙර සඳහන් කළ උපමාව වගේ. මෙයා මේ අවුරුද්දේ මාස 6ක් තිස්සේ ඉගෙන ගත්ත මේ දේ අද එලි දක්වන වෙලාවෙනේ. ඒ වෙලාවේ වෙච්ච සිද්ධිය ගැන අපේ කතු හිමියන් සඳහන් කරනවා පැසුණු ගොයන් මුල්ලු වාසී උගත් ශිල්පයේ සිස්විය. ගොයන් පැහීගෙන එනකොට ඒක නරක් වුණාම ඒකේ ප්‍රයෝජනයක් නෑ වගේ මෙච්චර ශිල්පයේ ඉගෙනගෙන ඒ එලි දක්වන දවසේ දැන් බුදුහාමුදුරුවෝ වැඩම වෙලා. ඉතින් මෙහෙම හිතුවා. බුදුහත් ඔහුගේ අදහස දැනගෙන මුගලන් හාමුදුරන්ට කිව්වනේ කමක් නෑ. ඔහුට ශිල්ප දක්වන්නට කියන්න කියලා. ඉතින් දරුවනේ මේ තැන්වල සමහර ප්‍රශ්නවල එදෙනවා මේ අවස්ථාව මොකද්ද? ඒ වගේම මේ අවස්ථාවේ තියෙන සිදුවීම කෙටියෙන් සඳහන් කරන්න. ඔය ආදී ප්‍රශ්නත් මේ අතරට එනවා. ඒ වගේම මේ අමාරු වචන, උපමා, ඒ දේවලුත් මේ කතාව විතරක් දැනගෙන මදි. ඒ දේවලුත් අවබෝධ කරගන්න. මුගලන් හාමුදුරන්ට තමයි පුළුවන් ඉර්ධියෙන් උග්ගසේන ඉන්න තැනට යන්න. ඒකයි බුදුහාමුදුරුවෝ මුගලන් හාමුදුරන්ට කිව්වේ ඔහුට රංගනයේ යදන්න කියලා. ඉතින් උග්ගසේනයන් දැන් බුදුහාමුදුරුවොත් බලාගෙන ඉන්නවා කියන සතුටින් උණ දඬු අගට නැගලා තුදුස් විටක් විතර අහස පුරා සැරිසරලා ආපහු උණ දඬුවකට ආවා. ඉතින් මේ විදිහට මේ ශිල්පය පෙන්වද්දී බුදුරජාණන් වහන්සේට අවශ්‍ය වුණා ඔහුගේ මේ කැමැත්ත, ආලය
කියන දේ. ආලයක් ඇති කරගෙනනේ මේ හැම දෙයකම සිද්ධ වෙලා තියෙන්නේ. ඒ ආලය නැති කරන්න නැත්තම් පංචස්කන්ධයේ තියෙන ආලය අතහැර ගන්නට කියා බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළා. මේ දේශනාව අහගෙන හිටපු සුවාසක් දෙනා නිවන් දුටුවා. ඒ විතරක් නෙමේ උග්ගසේන රහත් වුණා. උග්ගසේනට ඒ පින්න තිබුණා. රහත් වෙලා උණදඬු අගදීම ප්‍රතිසම්විධාන තත්ත්වයට පත් වෙච්ච උග්ගසේන උණදඬෙන් නික්මන්ට බැස්සා. දැන් රහත් වෙච්ච නිසා තමයි ඉක්මනින්ම උණදඬෙන් බිමට බැස්සේ. බැහැලා බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා මහාන කම ඉල්ලුවා. එතනදිත් බුදුහාමුදුරුවෝ දකුණත දිගු කරලා එව මහාන නැත්තම් මහාන මෙසේ එවයි කියද්දී අර අඟුල්මල් තෙරුන්ගේ වගේම ඒහි භික්ෂුභාවයෙන් මහානදම් ලැබුණා. ඉතින් කොච්චර ආකල්ප සම්පන්න දැන් කාලයක් තිස්සේ තිබ්බ දැනුමත් එක්ක ආකල්ප සම්පන්න ස්වාමීන් වහන්සේ කෙනෙක් බවට විශේෂයෙන් රහතන් වහන්සේ කෙනෙක් බවට පත් වුණා. ඉතින් දැන් උණදඬු අගට උණදණ්ඩේ සිට පහළට බහිනකොට කිසි බයක් නැතුව එකපාරට ආපු එක ගැන ධර්ම සභාවේ ඉන්න අනිත් හාමුදුරුවරුන්ට ගැටලුවයි. ඒ වගේම ඔහු රහත් වුණා කියලාත් කියනවා. මේක බුදුහාමුදුරන්ගෙන් ඇහුවම බුදුහාමුදුරුවෝ කිව්වා බුදුහාමුදුරුවෝ දේශනා කළා මපුතු වෙන්න උන්ට බයක් කොයින්ද? ඒ කියන්නේ ඔහු රහත් වෙලා නිසා. ඒ නිසා බයක් නැහැ. ඊට පස්සේ ඒ කතාව අහපු අයත් නිවන් අවබෝධ කරගත්තා. මේ විදියට නුවණ නැත්තම් නිසින් නිෂ්ප්‍රයෝජන වූ කෙලිලලු වලට ඇලුම් අරගෙන නිර්වාණයට ඇලුම් කොට වෙනස් වෙච්ච නිසා ඒක විශේෂම දෙයක් හැටියට බුදුරජාණන් වහන්සේගේ ධර්මයත් එක්ක සඳහන් වෙනවා. ඉතින් දැන් ආයි මේ උග්ගසේනයන් ගැන ප්‍රශ්න මතුවෙනවා ධර්ම සභාවට. මොකද රහත් වන්න පිනක් තිබියදී විද්වතුන් ළඟ හිටියේ කොහොමද? නටන පිරිසක් ගාව හිටියේ කොහොමද කියලා බුදුහාමුදුරන්ගෙන් ඇහුවා. ඒ ආදී උන්වහන්සේ කිව්වේ මේ දෙකටම නිස්සකලෝතුමූය. මේ දෙකටම හේතුව එයා තමයි මේ දේ ඇති කරගත්තේ කියලා අතීත කතාවක් එකතු කරනවා දරුවනේ ධර්මසේන හිමියන්. මේ අතීත කතාවේ තියෙන්නේ බරණැස් නුවර දාගැබක් කරන්න යන පිරිසක්. කුලදේනියක් සහ ඇගේ ස්වාමියා බත් කස් කරගෙන දාගැබ මෙහෙයට යනවා. ඒ පිරිසට කන්න දෙන්න. ඒ යනකොට අතරමඟ ස්වාමීන් වහන්සේ නමක් වඩිනවා. මේ ස්වාමීන් වහන්සේගේට තියෙන බත් පාත්‍රයට බත් පූජා කරන්න හිතලා ස්වාමියාට කිව්වම ස්වාමියා බත් පාත්‍රය අරන් ඇවිල්ලා බත් පූජා කරනවා. බත් බෙදලා පූජා කරනවා උන්වහන්සේට. ඒ පූජා කරනකොට මේ දෙන්නා ප්‍රාර්ථනාවක් කළා. මේ ප්‍රාර්ථනාව තමයි නිවන් අවබෝධ කර ගැනීමට. හැබැයි ඒ ප්‍රාර්ථනාව දැනුණ අර බත් පිළිගත්ත ස්වාමීන් වහන්සේට. උන්වහන්සේ රහතන් වහන්සේ නම. ඒ නිසා hina ගියා. දැන් hinaවක් උනේ මේ ප්‍රාර්ථනාව ඉෂ්ට වෙන නිසානේ. හැබැයි උපාසිකාවට ඒක එච්චර තේරුණේ නෑ. ඇය හිතුවා මුන්නහන්සේ hinaවක් වුණා නේද? මොන සිදුවීමක්ද කියලා. ස්වාමියාට කිව්වම එයත් ඒකට එකතු වුණා. මේ hina වෙන්නේ මොකද කියලා නිකන් මොකක් හරි. එතකොට මේ රහතන් වහන්සේ ළමට නියමක් මේ කියන්නේ. ඒක පාප කර්මයක් හැටියට තමයි යෙදෙන්නේ. විද්දා දියණිය ඔහු ඇයගේ ස්වාමියන් මියගිය පසු දිව්‍ය ලෝකෙ ඉපදුණා පෙර පිනට. නමුත් ආපහු මනුස්ස ලෝකෙට ඇවිල්ලා විද්දා දියණිය අර වගේ කුලයකට එකතු වුණා. ඇය අර සක්මන් කරද්දී ඇය අර දක්ෂතා පෙන්නද්දී මිනිසුත් කෑ ගහලා hina වෙනවා. මේ කතාවේ සම්බන්ධ වෙලා හිටපු උග්ගසේන සිටු කුලයක ඉපදුණා. පසුව විද්දත් කුලයට එකතු වෙනවා. අන්න බලන්න පෙර භවයේ සසර එක්ක තියෙන සම්බන්ධතාවය. ඉතින් අවසානයේ දෙන්නම මහාන වෙලා රහතන් වෙලා මහාන වෙලා මෙහෙණි සස්නට එකතු වෙනවා. විද්දත් දියණිය කුලෙන් අඩු වුණත් ඕන් ආර්ය ජාතීන් වැඩි වෙනවා. ඉතින් ওই විදිහට තමයි උග්ගසේන කතාවස්තුව අවසාන වෙන්නේ දරුවනේ. විශේෂත්වයක් ගන්නවා. මේ සිත තබා අනුන් හෙලා පිරිහෙලා කීමෙන් දුරු විය යුතු බව. අපි කෙනෙක්ට හෙලා තලා කතා කරනවා. විවිධ විදිහට අපහසුතාවයට පත් කරනවා. අන්න ඒ දේවල් වලින් දුරු වෙන්න ඕන කියන එක තමයි මෙතනදි සඳහන් වෙන්නේ ධර්මසේන හිමියන්ගේ පණිවිඩයත් එක්ක. ඉතින් මේ අපූර්ව කතාව හරි කෙටි. නමුත් බොහෝ දේවල් ප්‍රකාශ වෙනවා. ඒ වගේම ධර්මසේන හිමියන්ගේ කතා කලාව ගැන මේකේ ප්‍රශ්න යොමු වෙනවා. කතා කලාවේ විශේෂත්වය, ඒ වගේම හාස්‍ය උපහාසය අනුකම්පාවත් එක්ක මේ චරිත පිළිබඳව බැලීම, ඒ වගේම තමයි උග්ගසේනගේ අභියෝගාත්මක ජීවිතය. මේ හැම දෙයක් එක්කම හරි අපූර්ව විදිහට මේ සද්ධර්ම රත්නාවලී කතාව අවසන් වෙනවා. ඉතින් 11 ශ්‍රේණියේ දරුවන්ගේ දෙවනි සාහිත්‍ය පාඩම අද අපි මේ විදිහට අවසන් කරනවා.
අපි ලබන සතියේ අපේ දරුවන්ට ව්‍යාකරණ පාඩමකින් හම්බ වෙනවා. ඔබට පළවෙනි වාරයට නියමිත වැඩ මේ විදිහට එකතු කරන්න අපි සූදානම්. අපිත් එක්ක රැඳී සිටින්න, අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. අපි O level සිංහල YouTube නාලිකාව. එහෙනම් ගිහින් එන්නම් දරුවනේ. ආයිබෝවන්.